ආයිබෝවන් ලයනල් මෙසි කියන්නේ ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක්. එයාගේ ආදායම ගැන ඔයා කොහොමද හිතන්නේ? අයිඩියා එකක් ගන්න මේ ෂෝට් වීඩියෝ එකේ අවසාන තප්පරෙත් එක්ක රැඳෙන්න. මේ වන විට තක්සේරු කර ඇති අන්දමට ලයනල් මෙසිගේ 2024 අවුරුද්දේ පමණක් ආදායම ඩොලර් මිලියන 600ක් පමණ වෙනවා. ඔහුගේ ආදායම් මාර්ග කීපයක් තියෙනවා. Apple එහෙමත් නැත්නම් Adidas වගේ ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වල ඔහුගේ ෂෙයාර්ස් තියෙනවා. ඒ වගේම ඔහු අවුරුද්දකට ලබන ආදායම ඩොලර් මිලියන 80ක් පමණ වෙනවා. ෆුට්බෝල් වලට අමතරව ඔහුගේ ප්‍රධාන ව්‍යාපාර ලක්ෂරි හොටෙල්ස්, රියල් එස්ටේට්ස් යන ව්‍යාපාරවල ආයෝජනය කරලා තියෙනවා. MIM හොටෙල් චේන් එක කියන්නේ ලෝකේ තියෙන ලක්ෂරිම හොටෙල් සෙට් එකක්. ඒකෙන් ලයනල් මෙසි ඩොලර් මිලියන 100ක පමණ දෙවැන්ද ආදායමක් ලබනවා කියලා තමයි ආරංචි මාර්ග කියන්නේ. ලයනල් මෙසිගේ කාර් කලෙක්ෂන් එක ගැන නම් කියන්නම ඕන. ඔයාලා දන්නවද ෆෙරාරි 335 ස්පයිඩර් කියන කාර් එකේ වටිනාකම විතර ඩොලර් මිලියන 37ක්. ලයනල් මෙසිගේ කාර් කලෙක්ෂන් එක ඇතුලේ තියෙන සුපිරිම වාහනයක් තමයි ඒක. ඉතින් තවත් සුපිරි අයිටම් දෙක තුනක්ම පල්ලෙහා තියෙන පින්තූර වලින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලයනල් මෙසි කියන්නේ ප්‍රයිවට් ජෙට් එකකත් අයිතිකාරයෙක්. ඒකේ බෙඩ්රූම් එකක්, කිචන් එකක්, එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකක් වගේ එයාගේ පර්සනල් කැමතිම දේවල් කිහිපයක් ඇතුළත් වෙලා තියෙනවා. 2026 වර්ෂයේ මුල වන විට ඔහුගේ net worth එක පමණක් ඩොලර් බිලියන 1.28ක් පමණ වෙයි කියලා තමයි පුරෝකථනය කරලා තියෙන්නේ. ඉතින් මම නම් කියන්නේ ෆුට්බෝල් ගහනවා නම් ගහන්න ඕන මෙසි වගේ. හම්බ කරනවා නම් හම්බ කරන්න ඕන ලයනල් මෙසි වගේ.